ඩිලිෂියස් YouTube channel. අද බලමු දකුණේ අපි කොහොමද කිරිපොය සමරන්නේ කියලා. ඉතින් මුලින්ම කරන්නේ අනිවාර්යෙන්ම අපේ කෙවල් දොරවල් හොඳින් සෝදලා මාළු පිරි දවස් 3ක් වගේ කාලයක් අනුභව නොකර තමයි අපි මේ කිරි ආහාර උයන්න ගන්නේ. ඉතින් මෙතනදී ගොඩක් අය මීට වඩා වෙනස් විදියට කරනවා. ඉතින් මේ කිරි ආහාර වලට ගොඩක් අය විවිධ නම් භාවිත කරනවා. ඉතින් අපි නම් කියන්නේ කිරි කියලා. හාල් ටිකක් අරගෙන ඒ ටික තියේ පෙඟෙන්න දාලා හොඳින් වේලාගෙන කොටාගෙන තමයි අපි මේ කිරි ආහාර හදන්න ඕන කරන හාල් පිටි ටික සාදා ගන්න. ඊට පස්සේ පොල් කිරි 5ක් වගේ ප්‍රමාණයක පොල් කිරි අපි මෙන්න මේ කිරි ආහාර සකස් කිරීමට එකතු කර ගන්නවා. ඉතින් මේ අපි ගන්න සෑම දෙයක්ම ඉඳුල් නොකර තමයි මේ දේවල් කරන්නේ. හරිම භක්තියෙන්. ඉතින් ඔයාලට පේනවා මුලින්ම අපේ අම්මා පොල් ටික ගහගෙන ඒ කිරි මිරිකගෙන පිටි මිශ්‍රණයට සැරින් සැරේ පොල් කිරි මේ ආකාරයට එක්කර ගනිමින් පතු ගානවා. ඉතින් මේ පතු ගාන එක සෙල්ලම් කාර්යයක් නෙවෙයි. ඉතින් මේකට මම මල්ලි තාත්තා අපි හැමෝම එකතු වෙලා සැරින් සැරේ මේ විදියට පතු ගානවා. බෙන්තර ගඟෙන් මෙහා දකුණේ කෙනෙක් නම් අනිවාර්යෙන් මේ කිරි ආහාර සූදානම් කරනවා ඇසළ පොයට. ඉතින් ගොඩක් අය මේ දේවල් දකුණේ වුණත් කරන්නේ නැති අය ඉන්නවා. ඒ වගේම දකුණේ වෙරළ ආශ්‍රිත ගොඩක් අය දීවර කර්මාන්තයේ එතන නිසා ඒ පවුල්වල ස්වාමියා අනිවාර්යෙන් දීවර රැකියාවේ ගිහිල්ලා නම් සමහර ගෙවල් වල මම දන්න විදියට මේ කිරි ආහාර පූජාව සිද්ධ කරන්නේ නැහැ. ඒ ඇයි කියන්න ලොකුවටම හේතුවක් මම දන්නේ නැහැ. හැබැයි අපේ වැඩිහිටියන් නම් කියන්නේ මේ පූජ කරන කිරි ආහාර පූජ කරන්නේ දෙවියන් වෙනුවෙන් කියලා. ඉතින් මේ විදියට සකස් වෙමින් පවතින කිරි එක ලිපෙන් බාගන්න විනාඩි 15ක් වගේ කාලයක් තියෙද්දි අපි ඇට ඉවත් කරලා හොඳින් කපාගත් රටින්දි ටික ඒ වගේම වියලි මිටි ඒ වගේම කජු වගේ දේවල් එකතු කරනවා. ඉතින් මේ කජු වෙනුවට තව කෙනෙක්ට රට කජු වගේ දේවල් එකතු කරන්නත් පුළුවන්. ඉතින් විවිධ අය විවිධ වූ දේවල් මේ කිරි ආහාරයට එක් කරනවා. ඉතින් කිරි ආහාරය කියන්නේ ගොඩාක් රසවත් කෑමක්. ඔයාලා කාලා නැත්නම් අනිවාර්යයෙන්ම ගෙදර හදලා කාලා බලන්න. ඒක ගොඩාක් රසයි. දෙවියන් වෙනුවෙන් මේ කිරි ආහාර පූජ කරන්න අපි ගොක්කල වලින් ගොක්කල මැස්සක් සකස් කර ගන්නවා. ඉතින් ඔයාලා දැක්කා අපේ මල්ලිලා තාත්තලා එකතු වෙලා ගොක්කල මැස්ස සවි කරන්න ඕන කරන ලී ටික කපාගෙන එනවා. ඉතින් මම මේ කරේ අපිට කිරි ආහාර ටික හදා ගන්න අවශ්‍ය කරන කෙසෙල් කොළ ටික කපා ගත්තා. ඒක ඉතින් මේ කිරි ආහාර අපිට හැන්දකින් වගේ පැතලි කරගන්න අමාරුයි. ඉතින් අපි ඒ සඳහා අනිවාර්යයෙන්ම භාවිත කරන්නේ කෙහෙල් කොළ. මේ විදියට සකස් කරගන්න එකත් ලේසි කාර්යයක් නෙමෙයි. මොකද ගොඩාක් රස්නේ අතට. ඉතින් අම්මා මේ දේවල් කරාට පස්සේ මම ටිකක් අරගෙන කරලා බැලුවා. අතට ගොඩාක් ලොකු රස්නයක් එනවා. ඉතින් හරිම පරිස්සමෙන් තමයි මේ දේවල් කරන්න ඕන. පතු ගන්නකොටත් ඒ දේවල් හරිම පරිස්සමෙන් කරන්න ඕන. මොකද ඇඟට වැටුනොත් පිච්චෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. පොඩි කාලේ ඉඳන් මේ සිරිත් මේ විදියට වුණාට මේ විදියට සකස් කරන්න මටත් අවස්ථාවක් හම්බෙලා නැහැ. ඉතින් මේ මම පළවෙනි අවස්ථාවට කිරි ආහාර සකස් කරන ආකාරය. කිරි විතරක් නෙවෙයි අපි අනිවාර්යයෙන්ම කිරි බතකුත් මේ සඳහා එකතු කර ගන්නවා. ඉතින් විවිධ අය යෝගට් ඒ වගේම කොස් දෙල් වගේ දේවලුත් මෙන්න මේ පූජාව සඳහා එකතු කරනවා. මේ කිරිබත් කිරි එක අපිට පිළිහඩු වගේ දේවල් ආහාරයට ගන්න බෑ. ඉතින් ඒ නිසා අපේ ගෙදර තක්කාලි ලුණු සම්බෝලයක් තමයි හදාගත්තේ. ඉතින් ඔයාලට පේනවා මම තක්කාලි සම්බලක් හදන්න සූදානම් වෙන ආකාරය. අපිට මේ සම්බලට උම්බල කඩ වගේ කිසිම පිළිහඩු දෙයක් එකතු කරන්න බෑ. මහත් වූ දේව භක්තියෙන් දෙවියන් වෙනුවෙන් පිළියෙල කරගන්න මේ කිරි ආහාර පූජා කරන්නේ රාත්‍රී කාලයේදී. ඉතින් රාත්‍රියේදී අපි හැමෝම මේ ආහාර තමයි ආහාරයට ගන්නෙ. ඉතින් හැමදාම බත් කනවට වඩා පොඩි වෙනසකුත් මේ දේවල් වලින් තියෙනවා.
මං ලුණු ටික කපලා දුන්නම අපේ අත්තම්ම තමා ඒ ටික මේ විදියට දාලා රසට දෙහි ටිකකුත් දාලා රසම රස තක්කාලි සම්බලක් හදලා දුන්නේ. ඉතින් ඇය තරම් රසට තක්කාලි සම්බල් හදන්න ඇත්තටම මටත් බෑ. මට මතක් වුණා තවත් ලස්සන සිදුවීමක්. ඉස්සර මේ අපි දෙවියන් වෙනුවෙන් තියෙන ගොට්ට කන්න ගමේ ඉන්න කොල්ලෝ ඔක්කොම එකතු වෙලා මේ විදියට හැම ගෙදරකම ගොටු කැඩීම සිද්ධ කරනවා. ඉතින් මේ කරන දේවල් හරිද වැරදිද කියන්න මම දන්නේ නෑ. ඉතින් අපේ දෙමව්පියන් තමයි අපිටත් කියලා තියෙන්නේ මේ දේවල් එයාලා පොඩි කාලෙත් ඒ විදියටම කරා කියලා. ඉතින් හරිම සතුටුයි මේ දේවල් අපිට එයාලගෙන් ඉගෙන ගන්න ලැබීම. ඉතින් අනාගතේ මේ දේවල් දවසක නැති වෙලා යන්න පුළුවන්. ඒත් අපිට අනිවාර්යයෙන්ම පුළුවන් අපි මේ දේවල් කරා කියලා මේ වීඩියෝ වලින් හරි අපේ දරුවන්ට පෙන්වන්න. ඉතින් මේ තියෙන්නේ අපේ අම්මා සකස් කරපු කිරිබත් ටික අපේ තාත්තා හරිම අපූර්වට කපා වෙන් කරගන්න ආකාරය. ඉතින් ඒ වගේ දේවල් වලට දක්ෂයා තමයි. ඉතින් අම්මා සකස් කරන දේවල් තාත්තා හරි ලස්සනට බෙදනවා. ඒ දේවල් බලන් ඉන්නකොට හරිම ආසයි. මොකද ගෙදරක ඒ තියෙන සමගිය මම දැක්කේ මගේ ගෙදරින්. මොන දේවල් වලට චුට්ටක් කතා බහ වුණාට ඒ දෙන්න ආදරේ හරිම ලස්සනට අපිට බෙදා දුන්නා. ඉතින් තාත්තා කපා දුන්න ගොක්කලාත්ත අපේ අම්මා වියන්නේ මෙන්න මේ ආකාරයට. මට නම් ගොක්කලාත්තක් එහෙම වියන්න වැඩි තේරුමක් නැහැ. මේ විදියට වියා සකස් කරගත්ත ගොක්කත්ත රවුම් හැඩයට හදලා තමයි අපි ගොක්කල මැස්ස සකස් කරගන්නේ. ඉතින් දවස් 3ක් වගේ කාලයක් මේ ගොක්කල මැස්සේ පහන් පූජාව සිද්ධ කෙරෙනවා. මේ ගොක්කල මැස්ස ගේ ඉස්සරහා ලී 3ක් ආධාරයෙන් තමයි සිටුවීම කරන්නේ. ඉතින් මෙතනදී මට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මම ඔයාලට මේ ආකාරයට ෆොටෝ එකක් ඇඩ් කරලා තියෙනවා. අපි එතනදී තියාගත්ත දේවල් මොනවද කියලා පේන්න. මාත් ඉතින් අපේ අම්මා සකස් කරපු කිරි සහ කිරිබත් ටික මේ විදියට බෙදාගෙන කන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් යාළුවනේ මං ආයෙත් මේ වගේ ලස්සන බ්ලොග් එකක් අරගෙන ඔයාලා හම්බ වෙන්න ළඟදිම එන්නම්. එහෙනම් අනිවාර්යෙන්ම subscribe කරන්න. එහෙනම් යාළුවනේ මං ගිහින් එන්නම්. මං හිතනවා මේ දේවල් නොදන්න කෙනෙක්ට නම් මේ වීඩියෝ එක ඉතාමත් වැදගත් වෙයි කියලා. එහෙනම් යාළුවනේ මං ගිහින් එන්නම්. bye.